Hello everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට ලැබුවා 2026 අලුත් අවුරුද්ද? ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් 2026 අවුරුද්ද ගැන පළවෙනිම වීඩියෝ එක තමයි මේක. මට සමා වෙන්න ඕනේ ගිය අවුරුද්දේ ජූලි වලින් පස්සේ මට වීඩියෝස් ගේන්න බැරි වුණා. මට පොඩ්ඩක් කාලේ කළමනාකරණය කරගන්න බැරි වුණා ඒකයි. හැබැයි මම මේ අවුරුද්දේ හිතාගත්තා එහෙම වෙන්නේ නැතුව ඔයාලට දිගටම වීඩියෝස් අරගෙන එනවා කියලා. මම 2025 අවුරුද්දට මගේ රූම් එක මේකෝවර් කරපු නිසා මේ පාර මම ලොකුවට වෙනස් කරේ නැහැ. පර්පල් කලර් එකෙන් තිබුණ දේවල් ටික මම පින්ක් කලර් එකට චේන්ජ් කරා එච්චරයි. මේ වීඩියෝ එක පටන් ගන්නේ ජනවාරි 3 වෙනිදා හවස් වෙලාවෙන් තමයි. දැන් වෙලාව 4ට විතර ඇති. ඉතින් මම පෙන්නන්නම් මගේ රූම් එක කලින් තිබුණු විදිය සහ දැන් තියෙන විදිය පොඩි කොටසක්. ඉතින් අවුරුද්දේ පළවෙනිම පොය දවසේ මම හිතුවා පන්සලට ගිහින් එන්න යත් එක්කලා. ඉතින් අපි මේ දෙන්න යන ගමන් අපි අද යන්නේ මම මේ පන්සලට අවුරුදු ගානකින් තමයි යන්නේ. අපි ගිහිල්ලම බලමු පන්සල මොකක්ද කියලා. මේ පැත්තේ තියෙන හරිම ලස්සන පන්සලක්. 2025 අවුරුද්දේ පළවෙනි පොය දවසේ මම ගියා මෙහි තිබුණ මහමෙවුනා භාවනා ආසපුවට. ඒක බලපු කට්ටියට මතක ඇති. ඉතින් මේ පන්සලේ නම තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ කන්දේ පන්සල කියලා. ඒ වුණාට මම අද තමයි හරියට නම දැක්කේ. පුරාණ ගංගාසෙන් පබ්බත විහාරය තමයි මේකේ නම. ඉතින් මේක හරිම ලස්සන පන්සලක්. හරියටම වැව ළඟ උඩ කන්දේ තමයි මේ පන්සල තියෙන්නේ. ඉතින් මේ පන්සලට වැව ලස්සනට පේනවා. අපි ගිහිල්ලා බලමුකෝ මේ වැව කොහොමද පන්සලට පේන්නේ කියලා. මේ පන්සලට පඩිපෙලින් යන්නත් පුළුවන්. ඒ වගේම මේ වගේ වාහනවලට යන්න පුළුවන් පාරකුත් තියෙනවා. ඉතින් අපිට පඩි නගින්න ටිකක් අමාරු නිසා අපි මේ විදිහට දෙන්න බයික් එකේම උඩට ගියා. ඉතින් අපි එතනට යනකම් පොඩි chat එකක් දාගෙන යමු. ඔයාලත් එක්ක බෙදා ගන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද ජූලි මාසයෙන් පස්සේ මට වීඩියෝ එකක් ගේන්න බැරි වුණ නිසා. ඉතින් ජූලි මාසේ ඉඳලා 2026 අවුරුද්දේ ජනවාරි වෙනකම් වෙච්ච දේවල් ගොඩක් තියෙනවා ඔයාලත් එක්ක කියන්න. ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒව එකින් එක මම ඉස්සරහට vlogs වලින් කියන්නම්. අද මම එක දෙයක් ගැන කියන්නම්. මේ තියෙන්නේ ඒ පන්සල. පොය දවසක් වුණත් වැඩිය සෙනග හිටියේ නැහැ. ඇත්තටම මම නම් කැමති ගොඩ සෙනග පිරුණු තැන්වලට යන්නවට වඩා මේ වගේ සෙනග අඩෝ නිස්කලංක තැනකට යන එක. මොකද හිතත් හරිම නිදහස්. 2026 අවුරුද්දේ පළවෙනිම පොය දවසේ ඔයාලා මොකද කරේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක මතක් කරලා subscribe කරන් යන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ඔයාලගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න. අපි දැන් මේ යන්නේ මේ පන්සලේ මට වැඩිපුරම යන්න ආස හිතුණ තැනට. මෙතන ගැන කිව්වොත් මෙතන කියන්න වචන නැහැ. ඒ තරම් හරිම නිදහස්, හරිම නිස්කලංකයි. මේ උඩ චෛත්‍ය තියෙන තැනට ගියාම මුළු වටේම ලස්සන කැලෑව පේනවා. ඒ වගේම මේකේ පල්ලෙහාම කන්තලේ වැව තියෙනවා පේනවා. ඉතින් හරිම ලස්සනයි. ඔයාලත් ඇවිල්ලාම බලන්න ඕනේ මෙතනට. මේ පන්සලට මීට කලින් ඇවිල්ලා නැති කෙනෙක්ට මේ පන්සලට එන විදිහ ගැන මම කිව්වොත් මේ පන්සලට එන්නේ කන්තලේ වැව් බන්ට් එකේ ඉඳලා ත්‍රිකුණාමලේ පැත්තට යද්දී. ඒ කියන්නේ ත්‍රිකුණාමලේ අබේපුස්ස A6 මාර්ගයේදී කන්තලේ වැව් බන්ට් එක උඩින් එද්දී හරියටම ත්‍රිකුණාමලේ පැත්තට වෙන්න මෙන්න මේ චෛත්‍ය පේනවා. මේ පන්සලේ චෛත්‍ය. අපි පොඩි chat එකක් දැම්මනේ කලින් මගේ කලින් අවුරුද්දේ ලොකු වෙනස්කම් ටිකක්
වුණා. මට vlogs ගේන්න බැරි වුණ නිසා මම ඔයාලත් එක්ක share කරගන්නම් කියලා. අපි දැන් ඒ කතාවට එමු. 2025 අවුරුද්දේ මගේ ජීවිතේ වෙච්ච ලොකුම වෙනස්කම් වලින් එකක් තමයි මම මගේම බිස්නස් එකක් පටන් ගත්තා. ඒක මොකක්ද කිව්වොත් එහෙම මම මටම කියලා ක්ලෝතින් බිස්නස් එකක් පටන් ගත්තා. ඉතින් මාව අඳුරන මාව දන්න කට්ටිය නම් දැනටමත් දන්නවා ඇති ඒක ගැන. ඉතින් මම ඉස්සරහට මගේ YouTube vlogs වලින් ඒකත් share කරගන්නම් ඔයාලත් එක්ක. ඔයාලත් ඔයාලගෙම කියලා මොකක්ම හරි බිස්නස් එකක් පටන් ගන්න බයෙන් ඉන්නවා නම් ඒ බය පටන් ගන්නකම් විතරයි තියෙන්නේ. ඒ හැමදේම පොඩ්ඩකට හිතින් අතහැරලා ඔයාලා පළවෙනි පියවර තියලා බලන්න. එතකොට ඔයාලට ওই බය නැති වෙනවා. ඉතින් 2026 අවුරුද්දේ කවුරුම හෝ තමන්ගෙම කියලා බිස්නස් එකක් තමන්ගෙම කියලා දෙයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවනම් ඒ හැමෝටම මම සුබ පතනවා ඔයාලගේ ඒ කටයුතු සාර්ථක වෙන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ එක බලන ස්මෝල් බිස්නස් කරන තව කට්ටිය ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න එයාලගේ බිස්නස් එකේ නමත් එක්ක ඔයාලගේ බිස්නස් එක මොකක්ද කියලා. එතකොට මේ වීඩියෝ එක බලන කෙනෙක් ඒක දැක්කොත් ඔයාලගේ බිස්නස් එකකින් දෙයක් පර්චේස් කරන්න පුළුවන්. එහෙම කැමති අයට පුළුවන් ඔන්න ඔයාලගේ බිස්නස් එක මෙතනින් කමෙන්ට් කරගෙන යන්න. Nasante piasalala sanirese minnuna soyane obiroima kohe hangune kiya resi tulen midila tusharen muwavela hindinne obilangaima susumunu sumak pata petu pempetumma dirila itirila hanate se sara rahasima piya banna sai upahama මේ වෙද්දි වෙලාව හවස 6ත් පහු වෙලා. ඉතින් අපි වැඩි වෙලා ඉන්නේ නැතුව මෙතන මල් පහන් පූජා කරලා ඒ ටික ඉවර කරලා ගෙදර එන්න තමයි හිතුවේ. 2026 අවුරුද්දේ පළවෙනිම පොය දවසේ මේ විදිහට පන්සලට එන්න ලැබුණ එකෙන් මම හිතනවා 2026 අවුරුද්ද සාර්ථක ලෙස මේ විදිහටම ලස්සනට ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. ඔයා තාමත් 2026 අවුරුද්ද ඔයාගේ එනර්ජි එකෙන් පටන් අරගත්තේ නැද්ද? තාමත් කම්මැලිකමෙන් ඉන්නේ. එහෙනම් ඔයා පන්සලකටම වෙන්න ඕනේ නෑ. ඔයා දහනාගමේ ඒ සිද්ධාස්ථානයකට හරි නැත්තම් තමන්ගේ ගෙදරම ඉඳලා තමන්ගේ හිත සැනසෙන දෙයක් කරලා ඊළඟ දවසේ ඉඳලා ලස්සනට තමන්ගේ ජීවිතේ ආරම්භ කරලා බලන්න. ඔයාගේ අවුරුද්දත් සාර්ථක වෙයි. ඒ වගේම සාර්ථක වෙන්නත් කියලා මං හදවතින් සුබ පතනවා. හීන හැබෑ වෙන අවුරුද්දක් වෙන්න ඕනේ මේ අවුරුද්ද ඔයාගේ. මේ වෙද්දි වෙලාව හවස 6:00 විතර ඇති. දෙන්නටම ගොඩක් බඩගින්න හිටියේ. ඉතින් අපි කෙලින්ම ගෙදර යන ප්ලෑන් එක වෙනස් කරලා රෑට මොනවා හරි කාලම ගෙදර ගියා නම් හොඳයි කියලා හිතුවා. එහෙනම් අපි යමු. අපි දෙන්න අපු ගමන් අපේ ඕඩර් එක දැම්මා. අපි ඕඩර් කරේ නාසි ගුරාම් එකකුයි චීස් කොත්තුවකුයි. මම නම් හිතුවේ තිබුණු බඩගින්නට මේ දෙක මදි වෙයි කියලා. හැබැයි මදි වුණේ නැහැ. හොඳ ලොකු පෝෂන් එකක් තිබුණා. ඉතින් ඒ නිසා දෙන්නට වැඩිත් වුණා, ඉතුරුත් වුණා. ඔයාලට මම මුලදී කිව්වා මගේ ක්ලෝතින් බිස්නස් එකේ නම තමයි Fits You. TikTok, Facebook, Instagram මේ කියන සෝෂල් මීඩියා වලින් ඒ වගේම WhatsApp channel එකකින්
මම බිස්නස් එක කරගෙන යනවා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මගේ බිස්නස් එකේ ඩීටේල්ස්. කැමති අයට පුළුවන් ඒකත් එක්කත් ජොයින් වෙන්න. ඉතින් මගේ මේ අද ව්ලොග් එකෙන් ඔයාලගේ ජීවිතයට මොනයම්ම හෝ ප්‍රයෝජනයක් ගත්තනම් මම කියන වචනකින් ඔයාලට මොකක්ම හෝ මොටිවේෂන් එකක් නැත්තම් ඔයාලගේ කම්මැලිකම නැති වෙලා ඔයාලට එනර්ජි එකක් ලැබුණා නම් ඒක තමයි මගේ එකම සතුට. ඉතින් මම අදට මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරනවා. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලට thank you so much. එහෙනම් අදට ගිහින් එන්නම්. එතකම් පරිස්සමින් ඉන්න. bye.